ආයිබුවන් සුබ දවසක් කීවා ආනන්ද ට්‍රැවල්ස් නාලිකාවලින් අද ඔබට පෙන්වන්නේ තවත් ඉතාලියේ නාපෝලි නගරයේ තියෙන තවත් අලුතින්ම නිර්මාණය කරන විශේෂ ස්ථානයක්. ඉතින් මෙයත් කඳු මුදුනක් නිර්මාණය කරලා ඉතාමත් අලංකාර කරලා තියෙනවා. මෙතෙන්ට ආවම නාපෝලි නගරයේම දිස් වෙන ආකාරයට ඔබට ඈතින් පේනවා ඇති මෙතෙන්ට ඉන්නකොට පේනවා නාපෝලි වියා ෆ්‍රූගෝ බලකොටුව පෞරාණික බලකොටුව ඇතින් පෙන ඒ හැරෙනකොට ඉතින් බලුවාම දිගටම පේනකොට වටේම මුළු නාපෝලි නගරයම දිස් වෙන ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ. මේ මොහොතේ පොඩ්ඩක් මේ ස්ථානයට ආව රස්නේ තදින් දැනෙන නිසා දර්ශනය ටිකක් පැහැදිලි වෙන්නේ. නමුත් හවස් භාග වෙනකොට ඉතාමත්ම අලංකාර දර්ශන දරක ගන්න පුළුවන් ස්ථානයක්. මේ පේන්නේ නාපෝලි පෝට් එක ප්‍රදේශ නාපෝලි පියාසා මුනිසිපලිටි ආබද පෝට් එක යහන් ඈති පේන විසියස් ගිනි කන්ද ඊළඟට මේ විදිහට බලුවාම කාප්‍රි දූපත දර්ශනය වෙනවා. ඉතින් ඉතාමත්ම පැහැදිලි ප්‍රදේශයක් මෙතනට ආවම බලන්න පුළුවන්. දවල් වෙන විට මේ ස්ථානයේ විදේශිකයන්ගෙන් සංචාරකයන්ගෙන් බහුල වෙනවා. මොකද මෙතන විවේක ගන්න පුළුවන් ආකාර සකස් කරලා තියෙන රෙස්ටුරන්ට් පාසුකම් තියෙනවා. ඉතින් මෙතන මේ පැත්තෙන් කෙලින්ම ගියාම පියාසා වික්ටෝරියා වලට මේක වියා ස්කාපියා කියන පාර ඉතින් මේ විදිහට අලංකාර කරලා තියෙන ඉතාමත් හොඳ ස්ථානයක්. මේ පැහැදිලිවම හවස් භාගෙට තමන්ගේ දුවා දරුවන් සමග පැමිණියොත් ඉතාමත්ම සතුටු සාමිච්ච විනෝදී ගත කරලා යන්න පුළුවන් ස්ථානයක්. මේ ඔබට පෙළඳන්න පේන ඇති මේ මෙවත වෙනකොටත් සංචාරකයන් ඇවිල්ලා රෙස්ටුරන්ට් එක ලබා ගන්න අනිකුත් සියලුම පහසුකම් තියෙනවා. මෙතනින් මේ පාරෙන් ගත්තොත් යා කතමෝනි කියන පාරට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තවමත් අලුත් වැඩියා කරන යම් ස්ථාන මේ සඳහන් වෙන අවුරුදු 1800ක 807ක පැරණි ලාංඡනයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පාර පල්ලෙනිත්තු කියන ප්‍රදේශය මේ පල්ලෙනිත්තු කියන ප්‍රදේශයෙන් මේ සාන්ත ලුසියා ව්‍යාප්‍රවිසිතට යන්න පුළුවන් ආකාරයට මේ පැත්තේ සකස් කරලා තියෙනවා. ඉතින් සෑම පාසුකම්ම තියෙන ඉතාමත්ම දර්ශනීය ස්ථානයක්. එනම් නැවතත් වීඩියෝ එකකින් හමු ජය වේවා.